අද අපි මෑකරල් එකක් හදාගමු. මෑකරල් එකට ඒ කියන්නේ අපි මේ මෑකරල් එක හදන්නේ කිරින් පරිප්පු යන්නේ පරිප්පු වෙන වගේ තෙල් දාලා තමයි හදන්නේ. ඒ කියන්නේ තෙම්පරාදුවක් තමයි මේ දාන්න හදන්නේ. මේකට අපි හොඳට මෑකරල් ටික මේ විදිහට කපලා සෝදලා හොඳට මේ විදිහට පිරිසිදු භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි දාන්න ඕනේ මිරිස් කුඩු චුට්ටක්, අමුතුණු පහ කුඩු චුට්ටක් සහ ලුණු ටිකක් දාලා පොල් කිරි චුට්ටක් ඕන නම් පොල් කිරි ටිකක් දාලා වතුරෙන් හදනවා නම් මුලින්ම වතුර චුට්ටක් දාලා මේක හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. අපි එහෙනම් බලමු මේක තැම්බුණාට පස්සේ. ඔන්න අපි මේක ගෑස් කුකරයකට තිබ්බා. තියලා මධ්‍යම ගින්දරේ තමයි අපි මේක තියන්න ඕනේ. මුලින්ම කිරි චුට්ට නටනකම් ටිකක් වැඩි ගින්දර දාගන්න. පස්සේ මධ්‍යම ගින්දරේ පොඩ්ඩක් අපි මේක බහලා තියමු මේක තැම්බෙන්න හොඳට. තැම්බුණාට පස්සේ අපි හම්බෙමු. දැන් අපේ තියපු මෑකරල් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඉස්සර බහලා තිබ්බේ. දැන් පියන අයින් කරා. මේක හොඳට දැන් තැම්බිලා තියෙන්නේ. හැබැයි තව චුට්ටක් තැම්බෙන්න ඕනේ. වතුර ටික හිඳෙන්න ඕනේ. වතුර සහ කිරි ටික මම වතුර කිරි දෙකම එකට කලවම් කරලා මේක දැම්මේ. දැන් ඒ ටික හිඳෙන්න ඕනේ. හිඳුණාට පස්සේ අපි කිරි ටිකක් දාගන්න. කිරි ටිකක් දාලා ඊට පස්සේ හම්බෙනවා. ටෙම්පරේචර් කලින් හොඳ මිඩි කිරි ටිකක් දාන්න ඕනේ. එතකොට තමයි මෑකරල් ටික තැම්බිගෙන එනකොට තැම්බුණාට පස්සේ මිඩි කිරි දෙක දාලා හොඳට කිරි ටික නැටුවට පස්සේ තමයි අපි ටෙම්පරේචර් දාන්නේ. මිටි කිරි ටික දාන්න ඕන නිසා මම මිටි කිරි ටිකත් මේ විදිහට ලෑස්ති කරගෙන තියෙනවා. මිටි කිරි කෝප්පයක් වගේ හොඳට හිඳෙන්න හැදුවම තමයි මේක රස. මිටි කිරි අඬු කෝප්පයක් වගේ ප්‍රමාණයක් දැම්මොත් හොඳයි. අපි දැන් හදන්නේ මේ මිටි කිරි ටික. මේ හොඳට තැම්බීගෙන තියෙන මෑකරල් ටිකට එකතු කරා. මේ හොඳට එකට එකතු කරලා මේක හොඳට දැන් අපි හිඳ ගන්න ඕනේ. චුට්ටක් ගින්දර වැඩි කරලා හොඳට හිඳ ගන්න ඕනේ. මේ වෙලාව අපිට බලන්න පුළුවන් ලුණු ප්‍රමාණය ඇතිද කියලා. ලුණු මදි නම් ආයෙ දාගෙන මේ විදිහට පොඩ්ඩක් කලත්තලා ආයෙ පොඩ්ඩක් මේ කිරි ටික හොඳට හිඳෙන්න උයා ගන්න ඕනේ. අපි පරිප්පු යනන්නේ වගේ චුට්ටක් හොඳට ඇටි හට්ටියට හිඳෙන්න තමයි අපි මේ ටික හදා ගන්න ඕනේ මේක. ඔන්න අපි දාපු කිරි ටික දැන් හොඳට හිඳිලා තියෙන්නේ. අපි දැන් ටෙම්පරාදුවක් දාගමු එහෙනම්. ටෙම්පරාදුව දානකොට අපි හම්බෙමු. අපිට ඕන වෙනවා මෑකරල් ටෙම්පරාදුවට සුදුලුණු චුට්ටක් ඕන වෙනවා. ගෙඩි 3-4ක් වගේ තිබ්බම හොඳට මැති. ලුණු ගෙඩි භාගයක් හෝ ගෙඩියක් ගන්න. පොඩි ලුණු නම් පොඩි ගෙඩියක් ගත්තම ඇති. ලොකු එකක් නම් භාගයක් වගේ ගන්න. කරපිංච රම්පි කෑල්ලක්. කුරුදු පොත්ත අනිවාර්ය නැහැ. නමුත් ගත්තොත් රසයි. ඒ වගේම මට අමු මිරිස් නැහැ ගෙදර. ඒක නිසා මම කොච්චි කෑල්ලක් තමයි දාන්නේ. කොච්චි කරලක් දෙකක් කපලා ওই විදිහට දාගෙන තියෙනවා. අපි මෑකරල් තිබ්බ භාජනේ මෑකරල් ටික වෙනම භාජනයකට දාලා අපි ඊට පස්සේ ආයේ භාජනයෙන්ම ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. ඒක හොඳට රත් වීගෙන එනකොට සුදු ලුණු ටිකක් සුදු ලුණු ගින්දර අපි අඩු කරලා තමයි තියාගන්න ඕනේ. මධ්‍යම ප්‍රමාණය. මේ ටෙම්පරාදුවේ චුට්ටක් මේ ලුණු ටික මැලවිගෙන හොඳට එනකොට මම කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරා. ඒකෙන් වෙනමම රසයක් එනවා මේ මෑකරල් බැදුමට. ඊට පස්සේ ටෙම්පරාදුවට මෑකරල් ටික දාලි වල මේ විදිහට හොඳට හැඳිගා ගන්න. මේ වෙලාවේ මේ පැත්තම සුවඳයි. මේක හදලා බලන්න ඕන අනිවාර්යෙන් හදලා බලන්න ඕන ව්‍යංජනයක් මේක. හරිම රසයි.
මේ වෙලාව ඔයගලන්ට පුළුවන් ලුණු මදි නම් ලුණු දාගන්න මේකට. මේ තියෙන්නේ අපි හොඳට කිරි දාලා හින්දලා ටෙම්පරාදු කරගත්තු අපේ මෑ කරල් ව්‍යංජනය. මේක මාරබඩස කෑමක්. ඔයගොල්ලෝ හදලා බලන්න මූණ කෑමක්. ඉතින් එහෙමනම් ඔයාලා හදලා බලලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න මේක රසයිද නැද්ද කියලා. එහෙමනම් මං ගිහින් එන්නම් අදට ආයි අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්නම්. එහෙනම් බයි.